කඩදාසි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම A4 කොළ පාවිච්චි කරලා ලස්සන room decoration එකක් තමයි හදාගන්න විදිහ කියලා දෙන්න යන්නේ. ඔයාලට මම මේ පෙන්නන room decoration එක A4 කොළ 8ක් වගේ පොඩි කොළ ප්‍රමාණයකින් තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් අපි ඉක්මනින් ගිහින් බලමු මේ room decoration එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ A4 කොලේ නමා ගන්න විදිය පෙන්නන්න. මෙන්න මේ විදියට කොලේ දිග අතට තියාගෙන සමාන කොටස් තුනකට මේ විදියට බෙදා ගන්නවා. මෙතන මේ විදියට බෙදාගත්තට පස්සේ මේකේ පළල ඉන්නේ සෙන්ටිමීටර් 7ක් වගේ ප්‍රමාණයක්. මේ විදිහේ සමාන කොටස් වලට බෙදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි නවාගෙන මේ කොටස මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. එතකොට මෙතන 7 කොටුවක් තමයි අපිට මේ විදිහට නමාගෙන කපා ගත්තට පස්සේ හැදෙන්නේ. මේ විදිහේ කොටස් අපිට මේ කොලෙන් 4ක් කපා ගන්න පුළුවන්. එතකොට මේ එක කොටසකින් අපිට මල් 12ක් වගේ ප්‍රමාණයක් කපා ගන්න පුළුවන්. මේ විදිහට නවාගෙන කපා ගත්තට පස්සේ ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි මේ කොලේ නවා ගන්න ඕනේ. මම මේ නවන්නේ පෙති 6ක මලක් කපා ගන්න ඕනේ විදිහට තමයි මම මේ කොලේ නවන්නේ. මේ විදිහට නමලා කපවුවට පස්සේ අපිට පෙති 6ක මලක් කපා ගන්න පුළුවන්. මේ විදිහට නවාගෙන වුණාට පස්සේ අපි මේක අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කොනයි ආ කරලා අපි කැපුමක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ මලේ පෙත්තේ හැඩේ එන විදිහට මෙන්න මේ විදිහට දෙපැත්තෙන් කපා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මල කපලා වුණාට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එකක් කර එකක් මෙන්න මේ පැත්තට නවා ගන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරවලා නවපු නැති කොටස් ටික මේ පැත්තට මෙන්න මේ විදිහට නවා ගන්නවා. මම මේක දම් පාටින් හදන හින්දා තද දම් පාට එකේ ඉඳලා සුදු පාටට වෙනකන් වගේ තමයි පාට 4ක් එකතු කරලා හැදුවේ. ඊට අමතරව මෙන්න මේ විදිහ පබළු ටිකකුත් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේක නූලට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම නූල කෙලවරට මෙන්න මේ විදිහට පඹරුවක් සම්බන්ධ කරගන්නවා. ඒක මම මේ විදිහට ගැට ගහලා තමයි සම්බන්ධ කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහ සාමාන්‍ය දුරක් තියාගෙන පළවෙනි මල මේකට මම සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ වගේ දුරක් තමයි මම ඒකට ගත්තේ. මේක අපි මෙන්න මේ විදිහට සිදුරු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අවශ්‍ය තැනට නූල ආවට පස්සේ මේක අපි නවත්ත ගන්නවා මෙතනින්. ඊට පස්සේ ආපස්සට මෙන්න මේ විදිහට ගැටයක් එන විදිහට මේක ආපහු අපි මහ ගන්න ඕනේ. මේක ආපහු පාරක් මෙන්න මේ විදිහට ගැටයක් එනවා. එතකොට ඔයාලට මේක ගම් දාලා අලවන්න උනත් පුළුවන්. මේ විදිහට මහ ගත්තම මේ මල එහාට මෙහාට යන එක නවතිනවා. මේ විදිහටම තමයි අනිත් ටිකත් අපි කරන්නේ. ඊළඟ මල සම්බන්ධ කරගන්නකොට අර විදිහම සාමාන්‍ය දුරක් තියාගෙන
දෙවනි මල මේ විදිහට මම ඒකට සම්බන්ධ කරගත්තා. මම මේ හදාගත්ත කොටස් සේරම මෙන්න මේ දුර ප්‍රමාණයට සහ නූලේ දිග මේ ප්‍රමාණයටම තමයි හදාගෙන තියෙන්නේ. නූලේ කෙළවර ඒ කියන්නේ උඩ කොටස ටිකක් දිගට ගත්තා. එතකොට මේ මල් ටික එහාට මෙහාට කරලා දිග ප්‍රමාණය වෙනස් කරලා අපිට අවශ්‍ය විදිහට මේක හදාගන්න පුළුවන්. මේ විදිහටම තමයි අනිත් කොටස් ටිකත් සේරම මම හදාගත්තේ. ඊට පස්සේ මම මේකට මෙන්න මේ විදිහට රවුමක් තමයි පාවිච්චි කරන්නේ. ඒක මම මේ විදිහට සුදු පාටින් පාට කරගන්නවා. ඔයාලට මේකට කොටු හැඩයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මීට වඩා ටිකක් ලොකු රවුමක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මේක කොටස් 4කට බෙදලා මේක රඳවන්න පුළුවන් විදිහට නූලක් දාගන්න ඕනේ. මේ විදිහට නූල් දෙකක් දෙපැත්තෙන් දාගෙන අපි මේක මුලින්ම හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට ආධාරකයක් පාවිච්චි කරලා මේක එල්ල ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුම චුට්ටක් ඇතුල් පැත්තට වෙන්න මුලින්ම මම කොටස් 8ක් මේක වටේට අලව ගත්තා. මුලින්ම සමාන දුරවල් වලින් කොටස් 8ක් අලව ගත්තා. මෙන්න මේ විදිහට ඉදිකට්ට පාවිච්චි කරලා නූල උඩට අරගෙන මෙන්න මෙතන මේ නූලෙන් තමයි අපි මේකේ දිග ප්‍රමාණය වෙනස් කරගන්නේ. ඊට පස්සේ අපි මේක ගම් ටිකක් දාලා අලව ගන්නවා නූල උඩින්. ඊට පස්සේ වැඩි කෑල්ල කපලා මෙන්න මේ විදිහට අයින් කරලා මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඒ විදිහට එහා සමාන උසකින් අනිත් කොටස් ටිකත් මේ විදිහට අලව ගත්තා මම. මුල්ම රවුමේ කොටස් 8ක් අලවලා ඊට පස්සේ රවුමේ තවත් කොටස් 8ක් ඒ 8 අලවුවේ ටිකක් දිගට වගේ. ඊට පස්සේ ඊතුරු කොටස් ටිකත් පල්ලෙහාට දික් වෙන විදිහට අලවලා මැදින් එක කොටසක් අලව ගත්තා. මෙන්න මේ විදිහට තමයි මම කොටස් ටික සේරම අලවගෙන වුණාට පස්සේ තියෙන්නේ. මෙතන ඔක්කොම කොටස් 24ක් තියෙනවා. ඔයාලට මේක එක සමාන වෙන විදිහට අලව ගන්නත් පුළුවන්. මීට වඩා ලොකු කාඩ්බෝඩ් එකක් ගත්තොත් මේ ටික ඔක්කොම මීට වඩා විසිරිලා ලස්සනට තේ කියලා මට හිතෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සන රූම් ඩෙකොරේෂන් එක හදාගෙන යන්නේ. ඉතින් ඔයාලා මේ රූම් ඩෙකොරේෂන් එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. නිර්මාණය ගැන අදහස් පහලින් කියන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන නිර්මාණයකින් කඩදාසි ආයෙමත් වෙනකන් කඩදාසි අදට ගෙහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.